ඕගොල්ලෝගේ ගෙදර තියෙන පුටු සෙටිය මෙන්න මේ විදිහට කළු වෙලා තියෙනවද? ඒ වගේ කළු පාට වෙච්ච තැන්වල තියෙන කළු පාට යවා ගන්න විදිහ අපි අද වීඩියෝ එකෙන් බලමු. අපිට මේ වැඩේ කරන්න වැකුම් ක්ලීනරයක්, ඒ වගේම වතුර දාන්න පුළුවන් භාජනයක්, තව පිහදාන රෙදි කෑල්ලක් අවශ්‍ය වෙනවා. මුලින්ම අපි ගත්ත භාජනයට වතුර දාලා රෙදි කෑල්ලෙන් වතුර පොඟවලා කළු පාට වෙච්ච තැන්වල වතුර ගන්න. වීඩියෝ එකේ පේන විදිහට ඕගොල්ලන්ට මේ විදිහට වතුර ගා ගන්න පුළුවන්. ටිකක් වැඩිපුර වතුරෙන් පොඟවලා රෙදි කෑල්ලෙන් පොඩ්ඩක් එතන මදින්න. මේ වීඩියෝ එකේ පේන විදිහට ඕගොල්ලන්ට මැද ගන්න පුළුවන් එක. මේක මැද ගනිද්දි අත වැඩි තද කරලා මදින්න එපා. අත බුරලට ටිකක් මැද ගන්න. අපි මේ වැඩේ කරද්දි එකපාර එක තැනයි කරන්නේ. මොකද අපි නැත්තම් එකපාර ගොඩක් තැන්වල කරන්න ගියොත් වතුර වේලෙන්න පුළුවන්. වතුර වේලෙන්න කලින් අපි මේක කරගන්න ඕනේ. දැන් අපි වතුර දාලා මේක මැදගෙන ඉවරයි. දැන් අපිට අවශ්‍ය වෙන්නේ වැකුම් ක්ලීනරයක්. වැකුම් ක්ලීනරයක් ගෙදර නැත්තම් අපිට රෙන්ටඩ් වැකුම් ක්ලීනරයක් ගන්න පුළුවන්. මෙන්න මේ වීඩියෝ එකේ පේන විදිහට වැකුම් ක්ලීනර් ඔන් කරගන්න. ඔන් කරගෙන අපි වතුර ගාගත්ත තැන් වලට වැකුම් ක්ලීනරේ අයිනක ඉඳන් අල්ලන්න. මේ වීඩියෝ එකේ පේන විදිහට ඔයගොන්ට වැකුම් ක්ලීනරේ අල්ල ගන්න පුළුවන්. වැකුම් ක්ලීනරේ පුටුවට අල්ලද්දි වෙන්නේ අපි කළු වෙච්ච තැන් වල ගාගත්ත වතුරත් එක්ක කළු පාට වෙච්ච කුණු ටික වැකුම් ක්ලීනරේට ඇදිලා යනවා. ඔයගොල්ලෝ මේක අල්ලද්දී ඔයගොන්ට තේරෙනවා එතන වතුර ගතිය අඩු වෙලා කියලා. එහෙම වතුර ගතිය අඩු වෙනකම්ම මේක පුටුවට අල්ල ගන්න. ගොඩක් අය YouTube එකේ වීඩියෝ බලන්නේ YouTube channel එක subscribe නොකර YouTube channel එක subscribe කරන්න කියලා මතක් කිරීමක් කරනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේක අල්ලද්දී මෙතන තියෙන වතුර ගතිය අඩු වෙලා කළු පාට වෙච්ච ගතිය දැන් නැහැ. පුටුවේ තිබ්බ කළු පාට ගතිය නැති වෙලා හොඳ අලුත් පෙනුමක් ගන්න මේක අපි එකපාරක් කරලා මදි. ඒක නිසා අපි ආයෙත් මේක මෙතන ඔක්කොම ටික කරගෙන ආයෙ වතුර ගාලා ටිකක් මැදලා ආයෙ අපි වැකුම් ක්ලීනරෙන් මේක අල්ලන්න ඕනේ. ඔයගොල්ලෝ ආයෙත් නැවත වරක් වීඩියෝ එකේ පේන විදිහට මේක මේ විදිහටම කරන්න. මේ වැඩේ මෙහෙම කරත් ටික කාලයක් ඇද්දි ආයෙත් පුටුව කළු වෙනවා. මොකද අපි මේ පුටුව පාවිච්චි කරනවානේ. නැවතත් අපිට මේ වැඩේම දිගටම කරගන්න පුළුවන්. වැකුම් ක්ලීනර් රෙන්ට් එකට ගන්නලා මාසයකට පාරක් කරත් මේක අපිට පාඩුවක් වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන හොඳටම සුද්ධ වෙලා පුටුවේ අනිත් තැන් වල තියෙන පෙනුම මෙතනටත් ඇවිල්ලා තියෙනවා. කළු පාට ගතිය මුකුත් දැන් මෙතන නැහැ. මේ වැඩේ කරලා පුටුව හොඳට වේලෙන්න තියන්න. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පුටු සිටි තමත් හොඳ පෙනුමක් තියෙනවා. වීඩියෝ එක හොඳයි නම් YouTube channel එක subscribe කරලා තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න. තව අපි TikTok එකෙත් ඉන්නවා. TikTok එකේ ගෙදර වැඩ කියලා search කරලා follow කරලා තියාගන්න.